වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද දින කොළඹ වරායේ නැගෙනහිර බහලූ පරයන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. වරාය අධිකාරිය සතු ගැඹුරුතම සහ ප්‍රථම අර්ධ ස්වයංක්‍රීය පරයන්තය නැගෙනහිර බහලූ පරයන්තයයි. ලෝකයේ පවතින තරඟකාරීත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් නැගෙනහිර බහලූ පරයන්තය කඩිනමින් ඉදිකර අවසන් කිරීමට වත්මන් රජය තීරණය කර ඇත. එමගින් කොළඹ වරාය තරඟකාරී කේන්ද්‍රීය වරායක් ලෙස සමුද්‍රීය කලාපයේ වරායන් සමග තරඟකාරීව මෙහෙයුම් කරමින් ඍජුව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. ඉදිකිරීම් අවසන් අදිරයේ පවතින නැගෙනහිර බහලූ පරයන්තේ මෙහෙයුම් මැදිරිය නිරීක්ෂණයටද අමාත්‍යවරයා මෙහිදී එක් විය. මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිතරුවන් කොඩිතුවක්කු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති ඉංජිනේරු එම්.ජී. ජයවර්ධන කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු ගණක හේමචන්ද්‍ර මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරී පිරිසක් එක් වූහ. කොළඹ වරාය කියලා කියන්නේ විශේෂයෙන් දකුණු ආසියාත කලාපයේ කේන්ද්‍රීය වරායක්. ඒ වගේම ලෝකයේ ගත්තත් ඉතාමත් වැදගත් වරායක්. කොළඹ වරායේ තියෙන විභවයට වඩා පොටෙන්ෂල් එකට වඩා වැඩි ප්‍රමාණයක් මෙහෙයුම් කටයුතු කරනවා. ඒ නිසා තමයි අතර මේ ECT ටර්මිනල් එක ඉදිකිරීම වැදගත් වෙන්නේ. ඒක ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කරනවා වගේම වරාය හැටියට ගත්තත් විශාල බලපෑමක් කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයටපත් වෙනකොට මේකේ ඉදිකිරීම් කටයුතු ඉතාමත් සිමින් සහ එතර ලොකු දියුණුවක් තිබුණ නැහැ. නමුත් අමාත්‍යවරයාත් ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයාත් මැදිහත් වීමෙන් ඒ වගේම වරාය අධිකාරියේ අලුත් පාලනාධිකාරිය සභාපතිතුමන් උපසභාපතිතුමන් ඒ වගේම සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු මේ සියලුම කණ්ඩායමේ නායකත්වයෙන් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතාමත් හොඳ දියුණුවක් ඒ ඉදිකිරීම් කටයුතු වල ලබා ගන්න අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අවුරුද්ද අවසන් වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කළා වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. ඒ හරහා ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදියට ප්‍රමාණාත්මක සහ ගුණාත්මකව කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු උසස් තත්යකට ගේන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.